Yo, what's up buddies? ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා අතත් එක ඉඳලා යන්නේ. ඉස්තෝදන් එක දන්නවා ඔයාලා මට ආදරේ කියලා. ඉතින් මෙච්චර කාලයක් මාත් එක්ක එකතු වෙලා හිටියා. ඒ very long time එකකින් තමයි මම ආවේ අද. ඉතින් සාමයෙන් ආදරෙන් ඇති කියලා. ඉතින් කවදත් කියලා කියන්නේ subscribers 9700 ගාණක් වෙලා තියෙනවා. 10 තාම ඉතයි කියන්නේ. ඉතින් අන්න ගියා තියෙන්නේ ඔයාලා channel එකට අලුත් නම් ඉතින් channel එක subscribe කරන්න, කරලා like එකක් දාන්න, bell icon එක click කරන්න. හරිද? ඒකල ඔයාගේ යාළුවන්ට share කරන්න. හරිද? අපි ආතල්ලේ ගමු. ඉතින් ආතල්ලේ ඉන්න බෑනේ අපි. හරි. මේ පරණ set එකක ඉන්නවා නම් පරණ set එක දැන් මේක like එකක් දාලා share කරන්න. ඔයාලගේ තියෙන ආදරයෙන් ඉල්ලන්න තියෙන ඉච්චරයි මට. හරිද? මට දැන් මම long videos ගේනවා. සතියකට එකක් හෝ සතියකට දෙකක් මම දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ සති දෙකකට එකක් හෝ දාන්නත් පුළුවන්. හරිද? මේ මම ෂර්ට් එක ගහලා තියෙනවා. ඔයාලා දැක්කනේ අනේ පොඩි වෙනස්කම් වෙනවා. තව ඉස්සරහට මේවත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම ෂෝට් වීඩියෝස් දාලා තියන්නේ. ඔයාලා අමතක කරේ නෑ මම. දැන් ඉතින් සුදුනෝඩා මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි එහෙනම් වීඩියෝ එකට යමු. හරිද? So bro ඉතින් තව කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා ඒකට වැඩිපුරම කමෙන්ට්ස් ලයික් එන කෙනා මම දෙනවා ගිව් එකක්. ඉතින් ඒක ගන්න ලෑස්තිලා ඉන්න. So bro අපි යමු වීඩියෝ එකට. Let's go. So guys ඉතින් වෙනදා වගේම අපි අදත් එකතුලා යන්නේ මිස්ටර් ජාමියා ෆෑම් එකට. ඉතින් සත්‍රුව කියන්නේ මෙම්බර්ස්ලා 366ක් ඉන්නවා. ඉතින් ජොයින් වෙලා තාම ඔයාලා ජොයින් වෙන්න. ජොයින් වෙලා වීඩියෝස් දාන්න. අපි රිවිව් කරමු. අතල්ලක් ගන්න ඕනේ. ඉතින් වීඩියෝස් දාලා දිනා මට පේනවා. මතීස සිතුම් දාලා තියෙනවා. මොකද්ද වීඩියෝ එක? බලමු. වාද මේ දාන වීඩියෝ එක ඊපු ගන්න සාධාරණයි තමයි ඇත්ත කියන්නේ. මේවට hina වෙලා තමයි ඔබටයි මට කෙල්ලෙක් ඇත්තේ. ඒකට දැන් මන්ද බඩුද? අම්මෝ කියලා MR පොට්ට දාලා දෙනවා. මනි මෙහෙම කරනවා නේ. ඇයි මේ කාලකන්ණි වැඩ කරන්නේ? මම හිතුවා වීඩියෝ එකක් කරන්න යන්න කියලා. මම බය වෙනවද? සල්ලි දීලා විතක් කරා යාළුවා බුලට් එක විසි කරාව. This Khan is the legend, madam, legend. What? ඔබ තවමත් ඇය තමයි. මට තේරෙන්නේ මොකද්ද මේ කියන්නේ? කමෙන්ට් බලමු. කමෙන්ට්ස්. මේක චැසියාවල්. පොළු වාරයදෝ ඉන්නේ මේක. තේරෙන්නේ නැහැ තමයි. Damn, Sia. Wait. Transgender. මට වැඩක් නැහැ කවුරුණත්. මම මේ දාලා තියෙන එක රිවිව් කරන්නේ. මල මට වැනගෙන එන්න එපා. කන පැලෙන්න දෙන්නේ. මම වේලි ඉද්දි සෙට් වුණු නංගි පොඩ්ඩට ජෝනියා වගේ ලිස්ට් එකක් ඉන්නවා කියලා දැනගත්තා. නෑ. ඒකේ නැතු ඕකේ. මනම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න දෙනවා. මේක නම් බ්ලර් කරන්න දෙයක් නැහැ නේද? බ්ලර් කරන්න ඕනේ නැහැ. ප්‍රතිශක්තිය වඩවන අම්මාගෙන් හොඳම තේරෙන. චරිතය කරන්න බොරුවෙන් එපා. ඒක කරත් අවුලන්නේ නැහැ. ඔබේ මන වෙනන්නේ නැහැ බයියා. I always you
අකිල තීක්ෂණ දාලා තියෙනවා. ඒ කුඩු නෝනා. ඕකේ. ආරාම 2008 දෝනි යාළු කරගන්න හදන 1997 මම phone. Ring, 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 ring. Banana phone. Ring, 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 ring. Banana phone. මට ට්‍රැක් අයින්නවා දැන් නම් අයියෝ මේක පටන් ගන්න ගනින් හොඳට හිටියා. ඔගේ anyway එකපාරක් ආපු කස්ටමර් කෙනෙක් ආයෙත් උඹ ළඟට එනවා කියන්නේ උඹ ගහන ගේම සාර්ථකයි. okay මං කරන්නේ go damn මචං go damn okay let's do it මචං අනේ රත්තර ගයියේ අපි කරයි දින මුසල්ලි 50ක් අඩේ කියනවා බෙකින් සෙන්ටර් එකේ වැඩ කරනවා මම තේරෙන්නේ ඒකත් හරි මොකද්ද නහාර කිව් දෙකක් කරනකොට එක දාලේ හිලක් තිබුණා හුස්ම ගන්න ලේසි වෙන්නේ නැත්නම් මගේ හිත හරි නරකයි මචං ඕනෝ කතා ප්‍රාප්ත ඒ ලංකාවේ ඉන්දියක් තිබ්බත් ඕකටත් හරි මුළු එහෙනම් කටරක් දීලා නහයකට හරිනවා එහෙම වුණා නම් ඕකට දාලා හුස්ම ඉරලා නැරෙන්නේ ෆෙනර් වලට ගිහිල්ලා එහෙම තිබ්බනම් මේකේ උන් ඒකට අරින්න තමයි බලන්නේ. ඇත්ත මං එකගයි. වෙන රටකට වරෙන් තේරේ එකක් බ්ලොක් වුණාම අනික ඔන් වෙනවා. ඒක ඔන් වුණාම අනික බ්ලොක් වෙනවා. රටේ ජීවන තත්ත්වය තමයි ආගේ වෙන රටවල වල අපි වගේ ලස්සන දේශගුණික විපර්යාස වෙන්නේ නැහැ. ඒ නිවේ කියන්න බලන්න. තලගොයාගේ ගෑනු සතාගේ නම දන්න අය පහලින් කමෙන්ට් එකක් දාන්න. ඕකේ. තලගොයිච්චි නේද? දන්නේ බලමු නම් දෙක. උතුලි. තලතා. මම දන්නේ මේක දාලා දෙන්නේ. ජාන් අවිස්ක මොකක්ද මේ කියන්නේ? උතුලි තලහුත්. ඒයි මොනවද මේ දාන කමෙන්ට් යකෝ? මේවා අපි කියවන්න ඕනේ. තල කෑල්ල. ඒක මරු තල කෑල්ල. දවස් තුන මං ගැනම හිතුවත්ද සුද්ද ඒ අද ආත්ම ජංගාදලටියක් තියෙන නෑ වෙන මාස සිත්තයක් තියෙනවා ඒ ලෙගිරි අපි යමු Testina ජීවිතන හරි කවුද මේ කියලා අර වටදික් කරනවා මොනවාද හුත්තේ මෙච්චරලා ප්‍රශ්න තිබ්බේ නෑ මම ඔබ හිතපන්කෝ දැන් මන්ද බඩුවේ එතකොට මේ වගේ උත්තර දැක්කම මට සයිඩ් එකකින් පාලන එක නවත්ත ගන්න ක්‍රමයක් නැද්ද නෑ ඇත්තටම නෑ ඒ වගේ දේවල් මටත් තියෙනවා ඔබට ලෙඩක් නෙමෙයි යකෝ කැත්ත මොකද මේ TikTok M4K. දෙකට කපලා මං කියන්නද මොකද මේ කොක්කු කියලා අඩු මානසික මොලයක් තියෙන ඉතාම භයානක පිටසක්වල ජීවීන් කොට්ටාසයක් හරි උඹන් මෙස් වලාගෙන ඇවිල්ලා ඉන්නේ හරිද අපි මරාන කන්ද ඇවිල්ලා ඉන්නේ අපේ මරාන කන්ද කියන්නේ අපේ මානසික මනස විකෘති කරනවා උන් ඇවිල්ලා උන් ඇවිල්ලා අපි මනසවල් විකෘති කරනවා උන් ගැන අපිට පෙන්නලා ඉතින් අපිට උන්ට නිකන් අර ප්‍රචණ්ඩකවරි හැගීම් මතුවන විදියට වැඩ කරලා අපේ මනසවල් බාර කරනවා What? ඒ නිසා බලව ගණන් ගන්න එපා ඔවුන් සරල පියලා දාන්න හිට කොට්ටාසයක් ඒකයි කියන්න තියෙන්නේ ඕකේ බලමු කමෙන්ට්ස් මොනවද කියලා කමෙන්ට්ස් සාහස් කමෙන්ට් රසවත් ඇති තරක් හොඳට
ධර්ම පිය දාගන්න තිබුණ ඒවා. ඉතින් මම බොරුද කියන්නේ මිනිස්සු සමහර මිනිස්සු දැම්මම තේරුම් ගන්න ඉන්නේ 아무තු පිටසක්කල ජීවීන් කොට්ටාසයක් කියලා. හරිද? බස් තුනකින් විතර ඇවිල්ලා ගාලු වෙනවා. ගාල්ල නෙමෙයි මම දන්නේ දුන්නා කියලා නෑ ගාල්ල. ස්ටුඩියෝ ටිකක් නේද මේ? නෑ ස්ටුඩියෝ නෙමෙයි. ස්ටුඩියෝ වගේ පිටසක්කල ජීවීන් කොට්ටාසයක්. මේක අපි සෑහෙන්න හිතන්න ඕන කාලයක්. පරිස්සමෙන් මුළු ලංකාව විනාශ කරන්න බලන්න. විස්මිතයි. okay අල්ලපු ගෙදර අක්කත් එක්ක කොම්පිට්ටුව හදා දෙද්දි අක්කාගේ කටුව ඇති ගොළු බෙල්ල කැලලා ඉන්නවා දැක්කා. Oh my god! මයි පුතේ මාව ගණන් ගන්න එපා. මේ ගොළු බෙල්ල જાතියක් තමයි. දැක්කේ නෑ ඉන්න මගේ පුතේ. ඒකට හරිය. අපි දැකපුවා වනාන්තර වගේ ඈ. ඕනෝ කතා ප්‍රශ්නේ. එකක් ගැන මේ කියන්නේ මන් දන්නේ ඇත්තටම කිව්වොත්. දන්නේ. ඒ කිවිදෙල්ලෝ. ඒ බම්පෙල්ලු ඉන්නනේ ඇත්තට. උන් තව. හිටපු තැන කිව්වනම් ගොඩක් අයට තේරෙන්නේ මේ. ඕකේ. ඒ කියන්නේ මම හිතන්නේ නරකයි. මම අපාය. අපායට කියද්දිම තේරුණා මාත් එක්ක වරෙන් අපායට යන්න මට තනියම යන්න බෑ. එනම ගහලා අකුලෝලම පල්ල. රෙවුල් නැති ටික විතරයි. ජීවන මාතෙත් මලින් සදේ යුකනෝ අප හමුවේ කටු කොහොලි කෙරේ මම මේ දාලා තිබ්බ වීඩියෝ රිවිව් කරලා විතරයි. මතු මලින් සාදේ යකෝ ලපංග බරයි ඒවා. සංසාරේ ගොඩේ පජා තරම හොඳයි ඉතින් නරකක් දකින්නේ නෑ මං ඒකේ. මල මොකද බයින්නේ? මම දන්නේ හරි වැඩි ඕනේ අපි කරෙන් බලමු කමෙන්ට් වලත් නැලේ මම දන්නේ නෑ ඉතින් මේ මොකක් හරි හොරගේ අවුලක් ඇති මම දන්නේ නෑ. ඒ ඉතින් බලන්න කමෙන්ට් කියලා පඩෂෝ අල්ට්‍රා ප්‍රෝ මෙසි කක්කි ගියේ නැද්ද? ඔබට අපි කියන්න ඕනේ දේවල් ටික කෝච්චියේ මූණ දැක්කම කියනවා බං. ඔය බර ටික උස්සගෙන යන්න මාත් මේ වීඩියෝ එක කරගෙන යන්න. මොකලත් කමින් දාන්නේ ඕකේ ඉන්නේ. යා තන් ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. බෙහෙත් බොන්නත් අවශ්‍යයි. මල්ලි මොකද අදෝ පුතේ අනේ දුවේ මොකද මං දෙන්න සුන්ලා යන ලැජ්ජ නැද්ද කියලා අහනවා කිලින්න. මල්ලි මොකද ඔය පොඩි එකෙක්ට මල්ලි නෙමෙයි පුතේ මොකද සලාව කන්නේ කෙට්ටනේ තඩි බාන්නේ අල්ලගෙන පොඩියු දන්නේ මොනවා දා යන්නද කියලා ලොවේ සජිත නවත්ත බා සජිත තමයි ෆයර්ලා ඉන්නේ. සජිතුන් ෆයර් බ්‍රෝ පුතේ ගහගන්න දෙපා පුතේ අම්මට අර පොරේවා අම්මා තාලේ අර වීඩියෝ කරන එක තමයි මදර් පගර් කවුරුත් පයින්නේ උඩට පොලිස් මේ අවදානයේ පොලිසයි මදන මෝදල් පොලියුන් ටිකක් මේ වගේ උන් ටිකක් පිටපංගෝ තව අවුරුදු දෙක තුනකින් සමාජය එළියට ගියපුවාම කොහොම තියෙදි කියලා ඉතින් ඈ කරන්න පුළුවන් මේ මුන්ට හෙල්මට් බාගෙත් වැඩි හෙල්මට් ඕනේ නැහැ ටික කිකින් ඉති කඩ යාර ගෙන්නා නේ මචං කෙට්ට හරියට දොස්තරලා කන්නේ වරන් ගැව්වනම් අනිත් චොත්ත පිටින් දුවන අදත් වඩා පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන මොකේද සෝ
එන්න හොඳම නැති දේවල් පුටාගේ තවත් අසම්මත පෙමක් වගේ ෆොටෝ මොනවල්ගේ කරන වැඩ නැගෙන අප නම සෞත්තරව ජාන් මට පේන දුබිත්ත මධ්‍යාගන්න මෙයා අපේ පවුලේ මං හරි ආදරේ bro damn මචං බද ෆොටෝ මට සැකයි උඹමද මේ අඩේ බඩවඩා ටිකක් සුදුයගෙත්තම මම දන්නේ ඇයි මොකද පොටාන ඇයි පොටර නව කරන්න බැයිද බලා මහා සක්කිලියකෝ මොනමකුව වෙන්න එපා බලා මහා තනිකරම බලාගෙන ඉපා ඔය බඩන්න මට එන්නේ එක what boys and girls ඉතින් අතට වීඩියෝ එක ඉවරයි ඉතින් this is the very long time වෙලාව දැන් බැලුවොත් කීයද දැන් වෙලාව 6:00යි මම මේ වීඩියෝ එක වෙදින් නවත්තනවා ඉතින් කියන්න දෙන්නේ මගේ Facebook එක TikTok එක YouTube එක follow කරලා subscribe කරලා like කරන්න එහෙනම් මචං සතියකින් හෝ සති දෙකකින් අපි නැවත set වෙමු නැත්තම් හෙට එන්න පුළුවන් එහෙනම් මොකද කියන්නේ ඔයාලා comment වල දාන්න කොහොමද එක දිගට videos ඕනද කියලා නම් කොහොමද videos ගේනවා නම් අපි මේ වීඩියෝ එක නවත්තනවා හැමෝටම මුල්සාරණයි කට්ටිය පරිස්සමෙන් ඉන්න නම් channel එක subscribe කරලා like කරලා share කරන්න. Okay?